ආයිබෝවන් ඔයාලා හැමෝටම. අද අපි හදන්න යන්නේ ගොඩක් දෙනා අපෙන් ඉල්ලපු ගොඩක් ලේසියෙන් හදන්න පුළුවන් මයිලෝ පුඩින් රෙසිපි එකක්. අමුද්‍රව්‍ය 3කින් හදන්න පුළුවන් මේ මයිලෝ පුඩින් එක හදන හැටි. එහෙනම් අපි වැඩි කතා නැතුව බලමු. අපි මුලින්ම පෑන් එකක් අරගෙන ඒකට කිරි මිලිලීටර් 180ක් දාගන්නවා. ඊළඟට කිරි ටික ලිපේ තියලා බුබුලු දානකම් උතුරවලා ගන්න ඕනි. අපි දැන් මේ කිරි එකට මයිලෝ කුඩු ග්‍රෑම් 15ක් එකතු කරනවා. ඊළඟට සීනි මේස හැඳි දෙකක් එකතු කරනවා. අපි දැන් මේ ටික හොඳට මිශ්‍ර කරගමු. කිරි ටික ටිකක් නිවෙනකන් අපි වෙනම බෝල් එකකට බිත්තර 3ක් එකතු කරනවා. ඊළඟට වැනිලා තේ හැන්දක් එකතු කරනවා. බිත්තර ටික මේ විදිහට ටිකක් වෙලා බීට් කරන්න. විස්ක් එකක් නැත්නම් හැන්දකින් බීට් කරන්නත් පුළුවන් ඔයාලට. දැන් අපි අර මද රසනේ තියෙන කිරි ටික මේ බිත්තර මිශ්‍රණයට එකතු කරනවා. ආයෙත් ටිකක් අපි මේ විදිහට මිශ්‍ර කරගමු. දැන් අපි පුඩින් මිශ්‍රණය හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ පුඩින් එක හදන භාජනවලට මේ මිශ්‍රණය පෙරලා දාගන්න. ඉතින් අපි මේ පුඩින් මිශ්‍රණය පෙරලා පුඩින් එක හදන කප්ස් වලට මේ ටික දාගමු. අද මම මේ මයිලෝ පුඩින් එක හදන්නේ මෙන්න මේ වගේ පොඩි පොඩි කප්ස් වල. ඔයාලට උණු කරන්න පුළුවන් ඕනිම භාජනයක් මේකට ගන්න. ඊට පස්සේ ෆොයිල් එකකින් මේ කප්ස් ටික උඩින් ආවරණය කරගන්නවා. ඔයාලා පුඩින් එක ස්ටීම් කරනවා නම් රයිස් කුකර් ස්ටීමර් එකක් හරි අරගෙන ඒකට වතුර උණු වෙන්න තියලා වතුර උණු වුණාට පස්සේ ඒක උඩින් පුඩින් එක තියලා විනාඩි 30ක් ස්ටීම් කරගන්න. ඔයාලා oven එකේ නම් හදන්නේ මෙන්න මේ වගේ ලොකු ට්‍රේ එකක් අරගෙන ඒකට උණු වතුර ටිකක් දාලා කප්ස් ටික ඒකේ තියාගෙන ප්‍රීහීට් කරපු oven එකේ විනාඩි 45ක් බේක් කරගන්න. ඉතින් මේ තියෙන්නේ පුඩින් එක ස්ටීම් හෝ බේක් කරාට පස්සේ තියෙන විදිය. ඉතින් මම නම් මේ පුඩින් එක තව ටිකක් රස වෙන්න චොකලට් පවුඩර් ටිකක් හරි චොකලට් එකක් ග්‍රේට් කරලා හරි පුඩින් එක උඩින් දාලා ගන්නවා. ඔයාලට පුළුවන් මේක නිකම්ම උනත් කන්න ගන්න. පුඩින් එක නිවුනට පස්සේ ෆ්‍රිජ් එකේ පැයක් විතර තියලා ගත්තම තවත් රසයි. ඉතින් අපේ රසම රස මයිලෝ පුඩින් එක හදලා ඉවරයි. ඔයාලත් මේම ලේසි රසම රස පුඩින් එකක් try කරලා බලන්න. රෙසිපි එකට කැමති නම් like කරන්න, comment කරන්න, share කරන්න. අපේ channel එක subscribe කරන්නත්, bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් රසම රස රෙසිපි එකකින් හම්බ වෙමු.